අදත් වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එක මම අරන් ආවේ අවුරුදු 2 3 4 වගේ වයසේ දුවෙකුට හරි පුතෙකුට හරි මේ වගේ කලිසමක් ඔයාලටත් මහ ගන්න පුළුවන්. මම මේකේ පතර මන්දිර හිත තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. මේ වගේ කලිසමක් ඔයාලට පේනවනේ. ඉතින් මේ මගේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට මේ මිමින් භාවිතා කරලා මේ වගේ පොඩි කලිසමක් මහ ගන්න පුළුවන්. ගෙදර මැෂිමක් තියෙනවා නම් ඔයාලා මහන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා නම් බලලා ඉවර වෙලා මේ වගේ පොඩි කලිසමක් මහලා බලන්න. මම මේ කලිසම මහන්න මම ඔයාලට ෆැබ්‍රික් එක පෙන්නන්නම්. මම මේ ෆැබ්‍රික් එකෙන් ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී මහන වීඩියෝ එක දානවා. එතකොට ඒක බලන්න. මෙන්න මේ ෆැබ්‍රික් එකෙන් තමයි මම කලිසම මහන්නේ. අපි එහෙනම් පතරම ඇඳ ගන්න විදිය බලමු. මුලින්ම මම මේ විදිහට කොලයක් අරන් තියෙනවා. මේ කොලේ මම පතරම ඇඳ ගන්න තමයි යන්නේ. ඉතින් මම අද අවුරුදු 2 3 4 වගේ වයසක ඉන්න දරුවෙකුට තමයි මේ පතරම ඇඳ ගන්නේ. මේ විදිහට මම මෙෂර්මන්ට් ටේප් එක අරගෙන උඩින්ම අඟල් 2මාරක් ලකුණු කර ගන්නවා. ඒ ලකුණු කරගන්නේ මම අපි ඉලාස්ටික් කරගන්න ඕනි. ඒ නිසා ඉලාස්ටික් කරගන්න තමයි මම මේ 2මාරක් වෙනම තියාගන්නේ. පහළට 2මාර මාක් කරලා තැන් දෙකකින් විතර මාක් කරගන්න. ඊට පස්සේ හරස් අතට රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේ රේඛාවෙන් පල්ලෙහා තමයි ඉතුරු මිමි ටික ලකුණු කරන්නේ. මුලින්ම මම ඉන ලකුණු කරගන්නවා මේ විදිහට අඟල් 8ක්. ඊට පස්සේ පහළටත් අඟල් 8ක් ලකුණු කරලා අඟල් 8 හරි 4 කොටුවක් වෙන්න හදා ගන්න. මේ විදිහට තමයි මේ කොටුව තියෙන්නේ. මේ විදිහට හරි 4 කොටුවක් ඔයාලා හදා ගන්න. මම මේ ඔයාලට මැනලා පෙන්නන්නේ මේක අඟල් 8 කොටුවක්. දැන් කරු රේඛාව ඇඳගමු. පොඩි බබෙක් නිසා ඉදිරියට අඟල් 1මාරකුයි උඩට අඟල් 1මාරකුයි තියලා මැදින් අඟලක් හරි අඟල් 4න් 3ක් හරි ඔයාලා තියලා වක්‍ර හැඩය ඇඳ ගන්න. පිරිමි බබෙකුට නම් අඟලක් තියලා වක්‍ර හැඩය ඇඳගත්තත් ඇති. ගැහැණු දරුවෙකුට නම් අර පොඩ්ඩක් අපි වක්‍ර හැඩය ටිකක් හැඩ කර ගන්න ඕනි. ඒ නිසා අඟල් 4න් 3ක් තියලා ඇඳ ගන්න. දැන් පහළට මම උස ලකුණු කරගන්න යන්නේ. උස මම අඟල් 11ක් විදිහට ගන්නවා පල්ලෙහාට. ඊට පස්සේ තව අඟලක් වැඩිපුර අඟල් 12ක් මම මාක් කර ගන්නවා. මොකද යට වාටිය නමල මහ ගන්න ඕන කලිසමේ. ඒ නිසා මේ හැම අපි පහළට මිමි ලකුණු කරද්දි මිමි ලකුණු කරන්න ඕන අර ඉන රේඛාවේ ඉඳලා පල්ලෙහාට. එතන උඩ ඉඳන් නෙවෙයි උස ගන්නෙ. ඉන රේඛාවේ ඉඳන් පල්ලෙහාට තමයි අපි උස ගන්න ඕනි මේ විදිහට. අඟල් 12 මාක් කරලා එතන හරස් රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ අපි අඟල් 12 ඇඳපු හරස් රේඛාවේ කකුල වටමින්ම ලකුණු කර ගන්නවා. මම ටිකක් කකුල ලොකුවට තමයි ගන්නෙ. මොකද පොඩි බබෙක්නේ. ඒ නිසා අඟල් 7ක් මම ලකුණු කර ගන්නවා. අඟල් 7 ලකුණු කරලා එතන ඉඳලා ඉහළට කරු රේඛාව තියෙන තැනට කරුව ඇඳපු තැනට යා කර ගන්න. දැන් අර ඉහළින් අපි අඟල් 2මාරක් ලකුණු කරානේ. අන්න එතන අඟල් 8 ලකුණු කරපු තැන ඉඳන් ඉහළට මෙන්න මේ වගේ රේඛාවක් ඇඳ ගන්න. දැන් අපි පතරම ඇඳගෙන ඉවරයි. මේ විදිහට තමයි පතරම ඇඳගන්නේ. මම මේක කපලා පෙන්නන්නම් ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට මම මේ පතරම කපලා ඒ වගේම ෆැබ්‍රික් එකෙත් මම මේ පතරම තියලම ඇඳලා ඔයාලට මහන වීඩියෝ එක අරන් එනවා. එහෙනම් මගේ වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමදිනාටම සුබ දවසක්. මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා.